නිවසක් ලස්සන වෙන්නේ වහලෙන්ද ස්ලැබ් එකෙන්? අද අපි කතා කරමු ඒ ගැන. ඉස්සර ඉඳන් කතාවටත් කියනවා අපේම වහලයක් යට ඉන්න තිබුණා නම් හොඳයි කියලා. හැබැයි ඔයා කවදාවත් අහලා තියෙනවද අපේම කියලා ස්ලැබ් එකක් යට හිටියනම් හොඳයි කියලා? නෑ එහෙම කියලා නෑ. හැබැයි ස්ලැබ් එකක් යට ඉන්න එකත් අපිට හොඳ වෙන අවස්ථාවල් තියෙනවා. මොකද ඔයාට තියෙන්නේ සීමිත ඉඩකඩක් නම් ඔයාට වහලකට වඩා ස්ලැබ් එකකට යන එක වාසිදායකයි. මොකද ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට යට වෙච්ච ප්‍රමාණයම ඔයාට රූෆ් টොප් එකේදී නැවත පාවිච්චි කරන්න පුළුවන් නිසා. හැබැයි ඔයා වහල වෙනුවට ස්ලැබ් එකක් පාවිච්චි කරනවා නම් ඒ ස්ලැබ් එක උඩ වතුර බැස්ම සහ වෝටර් ප්‍රූෆින් එක ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ගෙදරට ලස්සනක් එකතු කරගන්න පුළුවන් රූෆ් එකකින් ඔයාගේ ගෙදරට ගැලපෙන්න විවිධ හැඩතලයන් තියෙන වහලවල් ඩිසයින් කරගන්න පුළුවන්. ඔයාගේ රූෆ් කවරින් එකට ඔයාට උළු පාවිච්චි කරන්නත් පුළුවන්. ඇස්බෙස්ටස් ෂීට් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට සිංක් ඇලුමිනියම් රැලි තාඩු පාවිච්චි කරන්නත් පුළුවන්. මේ හැමදේම ඔයාට අවශ්‍ය ඩිසයින් වගේම ඔයාට අවශ්‍ය කලර්ස් වලින් ගන්න පුළුවන්. ඒ වගේම තාපය අවම කරන්න ෆොයිල් ලේයර් එකක් පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. අන්න දැන් ඔයාට ඔයාගේ වහලේ පීලි ටික සහ ෆ්ලෑෂින් එක ගහගන්න වෙලාව හරි. ඔයාගේ වහලේ ෆිනිෂින් වහලයක් වුණොත් ඔයාට සිවිලිමට යන වියදම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට අමතර ස්පේස් එකක් ගන්නත් පුළුවන්. ඔයාගේ ෆිනිෂින් වහලේ ඉනර් කවර් එකට, ඒ කියන්නේ සිවිලිම පැත්තෙන් ඔයාට පේන පැත්තට කලර් ෂීට් එකක්, ඇස්බෙස්ටස් ෂීට් එකක්, වයිනයිල් ෂීට් එකක්, දැන් තියෙන ඩිසයින් ෂීට් එකක්, එහෙම නැත්නම් ඔයාට ලුණු මෙතෙල්ල හරි ෆයින් වුඩ් හරි ලැල්ලක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඔයාගේ ගෙදර ටීවී ලොබි එකට, ලිවිං ඒරියා එකට වගේ ගොඩක්ම මොඩර්න් විදිහට කරගන්න ඕනි තැන් තියෙනවා නම් ඔයාට ඩ්‍රොප් සීලින් එකකට යන්න පුළුවන්. අන්න ඒකෙදි ඔයාට ගොඩක් හැඩතල පාවිච්චි කරනවා වගේම හිඩන් ලයිට්ස් පාවිච්චි කරලා ගොඩක්ම මොඩර්න් විදිහට මේක කරගන්නත් පුළුවන්. අන්න දැන් ඔයාට තීරණය කරන්න පුළුවන් ඔයා වහලකට යනවද, ඔයා ස්ලැබ් එකට යනවද, එහෙම නැත්නම් මේ දෙකම එකතු කරලා මොඩර්න් ඩිසයින් එකකට යනවද කියලා. ඔයාගේ ගෙදර ලස්සන කරගන්න තවත් මේ වගේ ටිප්ස් දැනගන්න ඉදිරිසිංහ හෝම්ස් අපේ YouTube channel එක subscribe කරන්න.